වීඩියෝ එකක් අරගෙන ආවා. අද නම් නිවාඩු දවසක්. ලොකුවට ප්ලෑන්ස් නෑ. අද මෙහෙම තමයි දවස ගත කරන්න ඕනි කියන එක. හැබැයි ඉම්පෝර්ටන්ට් වැඩක් තියෙනවා උදෙන්ම කරන්න. ඒකට ගිහිල්ලා ඉක්මනට ගෙදර ඇවිල්ලා පොඩක් නිදහසේ ඉඳලා ඊළඟට හවසට යන්න තියෙන පොඩි ෆැමිලි ගැදරින් එකකට. ඒකට චුට්ටක් කලින් යන්න ඕනේ. මොකද පොඩි සපෝට් එකක් දෙන්න ඕනේ අරේන්ජ්මන්ට්ස් වලට. ඉතින් මේ අද නිවාඩු දවසේ මම නිදහසේම ඉන්න හිතාගෙන ඉන්නවා. මුකුත් ප්ලෑන්ස් නැහැ කියලා කිව්වට ඇත්තටම මගේ කලින් වීඩියෝස් වල බැලුවා නම් දන්නවා මේ නිවාඩු දවසක් නිවාඩුව හොඳට නිදහසේ ගත කරන්න නම් අපි කලින් මොනවද කරලා තියෙන්න ඕනේ කියන එක ගැන. අනිත් එක ඔයාට ෆැමිලි කමිට්මන්ට්ස් තියෙනවා නම් බබාලා ඉන්නවා නම් එතකොට සමහරට වගේ ඔළුවට හිතනවානේ කොහොමද මේ නිවාඩු දවසක්වත් නිදහසේ ඉන්නේ අපි කලින් වීඩියෝස් වල කිව්වා වගේ වැඩ ඔක්කොම කලින් ඉවර කළා තමයි තියෙන්නේ. ඒ උනාට කොහෙද නිදහසක් කියලා ඒගොල්ලන්ට හිතෙන්න පුළුවන්. හැබැයි ඔයාට පුළුවන් ඔයාගේ බබත් එක්ක ගත කරන වෙලාව, ඔයාගේ ගෙදර අයත් එක්ක ඔයාගේ වැඩ කරන වෙලාව ඒ ටිකට අවශ්‍ය වෙලාවට ඕන හැපිනස් එක ඔයාටම හොයාගන්න පුළුවන්. සමහරලාට එකට කන බොන එක බබාලත් එක්ක එකතු වෙලා ඉස්කෝලේ ප්‍රොජෙක්ට් එකක් එකතු වෙලා කරන එක. එතනදී අපි එකිනෙකාට ජෝක්ස් කරගන්නවා, විහිළු කතා කියනවා. ඒ වගේ අපිට ඒ පොඩි වෙලාව මේ පොඩි ලිටල් තින්ග්ස් වලින් චූටි දේවල් වලින් ලස්සන කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මං ගෙදර ඇවිල්ලා හිතුණා ඉතින් කොෆි එකක් බොන්න බීලා ටිකක් වෙලා ඉඳලා අතන ලොකු ප්ලෑන් එකක් නැහැ. බලමුකෝ මොකද කරන්න තියෙන්නේ කියලා අපිට අද. ඉතින් මං දැන් මෙහෙම කොෆි එකක් හදාගෙන ඒක එන්ජොයි කරන ගමන් මගේ පොතක් කියවන ගමන් මං නිදහසේ ඉන්න එක බලනකොට සමහරවිට හිතන්න පුළුවන් තව කෙනෙක්ට what a boring life. මොකක්ද අනේ මෙයා කරන ජීවිතේ මෙයා ලයිෆ් එක එන්ජොයි කරන්න දන්නේ නැද්ද? කොච්චර දේවල් එළියේ තියනවාද? එළියට ගිහිල්ලා විනෝද වෙන්න පුළුවන් දේවල්, යාළුවොත් එක්ක ගොඩක් ගමන් බිම යන්න පුළුවන් දේවල්. ඒවා තමයි හැපිනස් එක කියලා විතරක් හිතන් ඉන්න අය ඕන තරම් ඔයගොල්ලෝ දැකලා තියනවාද? හැබැයි තව සමහරක් අය ඉන්නවා මොකද්ද මේ පොතක් කියවන්නේ? ඇත්තටම කොච්චර ලස්සන මූවිස් තියෙනවද? ඒ දේවල් බලන්න පුළුවන්නේ. කොච්චර බෝරින් වැඩක්ද කියලා හිතන අයත් ඉන්න පුළුවන්. ඉතින් අද ඇත්තට මට ඔයගොල්ලොත් එක්ක මේ විදිහට කතා කරන්න ඕනේ උනේ මේ හැපිනස් එක කියන එක. අපි අපේ සතුට සොයන විදිහ. එහෙම නැත්නම් අපේ ලෙෂර් ටයිම් එක අපි ගත කරන විදිය. අපි මනස නිදහස් කරගන්න විදිහ ඒක එකිනෙකාට වෙනස්. දැන් අපි කිව්වොත් ඔයාගේ හස්බන්ඩ් කැමති මූවිස් බලන්න. ඔයා කැමති ඒ වෙලාවේ මූවි එකක් බලන්න නැතුව සමහරවිට නිදා ගන්න වෙන්න පුළුවන් නේ. සමහර වෙලාවට ඔයාගේ යාළුවෝ ඔක්කොම කැමති හැමදාම ෆ්‍රයිඩේ නයිට්, සැටර්ඩේ නයිට් එළියට ගිහිල්ලා එන්ජොයි කරන්න, පාටි කරන්න වෙන්න පුළුවන්. හැබැයි සමහර කෙනෙක් කැමති එදාට වැඩිවරලා ගෙදර ඇවිල්ලා Netflix එකේ හරි කොම හරි ඔයා කැමති TV series එකක් බලාගෙන රාමෙන් එකක් හරි මොන හරි නූඩල් එකක් හදාගෙන ඒක කන ගමන් කාගෙන්වත් disturbance නැතුව ඒක තනියම enjoy කරන්න වෙන්න පුළුවන්. ඉතින් මේ අපි සතුට සොයාගන්න විදිහ, අපි life එක enjoy කරන විදිහ එකිනෙකාට වෙනස්. හැබැයි ඔගොල්ලෝ දැකලා තියෙනවද සමහර අය ඉන්නවා අපි හිතමුකෝ අපි ටීම් එකක් හරි අපි යාළුවෝ සෙට් එකක් හරි අපේ කීප දෙනෙක් එකට එකතු වෙලා ඉන්න වෙලාවක එතනින් ඉන්න එක්කෙනෙක්ට හෝ කීප දෙනෙක්ට ඕනේ එයාලා කියන එකම කරන්න. මොකක්ද අනේ අද නම් මේ මූවි එක බෑ. අද නම් අපිට අරහෙට ගිහින් කන්න බෑ. අපිට අද නම් මේ සෙල්ලම කරන්න බෑ. අද අපි කරන්න ඕනේ මේ සෙල්ලම කියලා ඒක අනිත් අයව ෆෝස් කරනවා. මොකක්ද අනේ ඕක හරියන්නේ නැහැ. මේව තමයි හොඳම. මේ විදිහට තමයි අපි කරන්න ඕනේ. අපි අද මේක තමයි කන්න ඕනේ. මේක තමයි බොන්න ඕනේ.
ඒ වගේ අර හැම වෙලේම තව කෙනෙක් සතුට සොයන විදිහ ඒගොල්ලෝ එක හරි විදිහ නෙමෙයි. ඕක නෙමෙයි මේකයි හරි කියලා ෆෝස් කරනවා. ඉතින් මම මේ කියන්නේ අපි හැමෝම තේරුම් ගත්තොත් මේ හැපිනස් එක කියලා කියන්නේ අපි සතුට සොයාගන්න විදිහ කියන්නේ එකිනෙකාට සාපේක්ෂ එකිනෙකාට වෙනස් වෙච්ච දෙයක් නම් අපිට ඇත්තටම පුළුවන් ඒක තේරුම් ගත්තට පස්සේ හරි මේ කෙනා කැමති මේ වගේ ලයිෆ් එකකට නේද? මේ කෙනා කැමති මේ වගේ ලයිෆ් එකකට නේද? ඉතින් ඇයි මම ඒකට ඉන්ටර්ෆියර් කරන්නේ? මම ඇයි ඒකට බාධාවක් වෙන්නේ? ඒක එයා කැමති විදිහට එහා කරපු දෙයක්. මේක මම කැමති විදිහට මම කරන්නම් කියලා අපිට හිතන්න පුළුවන් නම් ඇත්තටම අපිට එකිනෙකා අතර ඇතිවෙන ප්‍රශ්න හරිම අඩුයි. ඒ කියන්නේ අපි එකිනෙකාට රෙස්පෙක්ට් කරගන්නවා කියන එක තමයි එතනදි වෙන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් නක් තියෙනවා. නිකන් හිතන්නකෝ එකම ගෙදර ඉන්න දෙන්නෙක්, එකම යාළුවෝ කට්ටියක්, එකම ෆැමිලි එකක්, එකිනෙකා සතුට හොයන විදිහ එකිනෙකාගේ එක එක විදිහයි කියලා ඒගොල්ලෝ එක එක විදිහට ජීවත් වෙනවා. එතකොට ඒකත් හරිද? දැන් හිතන්නකෝ අපේ ගෙදර 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනා ඉන්නේ 5 විදිහකට. හැබැයි මම මේ කියන දේ අහලා ඔයගොල්ලෝ 5 දෙනාටම 5 විදිහටම ඉන්න දීලා පාඩුවේ හිටියොත් එතන ඔයගොල්ලෝ අතර තියෙන බොන්ඩ් එකට මොකද වෙන්නේ? ඉතින් අපි ඒ ගැන කතා කරමු මේ දේවල් කොහොමද බැලන්ස් කරගන්නේ කියලා. ඉතින් අපි ලංකාවේ ජීවත් වෙන මිනිස්සු විදිහට ඇත්තටම තනිය ජීවත් වෙනවා හරිම අඩුයි. ෆැමිලි කනෙක්ෂන්ස් තියෙනවා, රිලේෂන්ෂිප්ස් තියෙනවා. මේ දේවල් අපි බොහෝ වෙලාවට මූලික කරගෙන ජීවත් වෙන මිනිස්සු. එතකොට තමයි ඔන්න ඔය ප්‍රශ්න කීපයක් අපිට ඇති වෙන්නේ. හැබැයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ එකිනෙකා සතුටු වෙන විදිහ එක එක විදිහයි කියලා තේරුම් අරගෙන ඒවා අන්ඩෙස්ටිමේට් කරන්න නැතුව ඒවට ඉන්ටර්ෆියර් කරන්න නැතුව ඔයාගේ පැත්තට විතරක් හැමෝම ගන්න නැතුව ඉන්න ඕනේ. නමුත් අපි දැනගන්න ඕනේ අපි අපේ සතුටත් අපි කැමති විදිහට විඳින ගමන් අපේ මානසික සුවය අපි කැමති විදිහට හොයන ගමන් හැමෝමත් එකට ජීවත් වෙන මිනිස්සු විදිහට ටිකක් අනිත් අයටත් ඇහුම්කන් දෙන්න. පොඩ්ඩක් සමහරලාට ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ අනිත් අයගේ ඔපිනියන්ස්, අයිඩියාස් වලට. පොඩි උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාට ඕනේ ඉරිදා හවස හොඳට නිදා ගන්න. හැබැයි ඔයාගේ බබාලට ඕනේ කිඩ්ස් පාක් එකකට හරි ප්ලේ ඒරියා එකකට හරි අනිවාර්යෙන්ම යන්න. ඉතින් අර අතනදී අපේ හැපි පාත් එක රෙස්ට් කරන එක වෙනුවට සමහරලාට අරකටත් අපි ඉඩ දෙන්න ඕනේ. එහෙමයි කියලා ඒක අපි තමයි බැලන්ස් කරගන්න ඕනේ. මේ සන්ඩේ ගියා නම් නෙක්ස්ට් සන්ඩේ ඕනේ නැහැ. නෙක්ස්ට් සන්ඩේ මම වෙනුවෙන් තියාගන්නවා. අන්න ඒ වගේ. දැන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ඉන්නවා නම් හැමදාම වයිෆ්ට ඕන විදිහෙම මූවීස් බලන්න ඕනේ නැහැ. අපි හිතමුකෝ රොමැන්ටික් කොමඩි තමයි වයිෆ් හැමදාම බලන්න කැමති. හැබැයි හස්බන්ඩ්ට ඕනේ ඇක්ෂන් මූවීස්, ත්‍රිලර් ඒ වගේ ඒවා. එහෙමයි කියලා එකකට කොටු වෙන්නේ නැතුව දෙන්නටම කතා බහ කරලා එක දවසක් එකක්, තව දවසක් තව එකක්. මොකද එහෙම බලන්න පුළුවන් නම් ඇත්තටම ජීවිතේ විඳින්න පුළුවන්. තමන්ට කැමති මූවීස් එක දවසක තමන්ට නිදහසේ බලන්න පුළුවන්. නමුත් අර දෙන්නෙක් එකතු වෙලා කීප දෙනෙක් එකතු වෙලා එකට ගත කරන කාලය අපිට සමහරවිට ඒ දේවල් මිල කරන්න බෑ. ඒ නිසා හැම වෙලාවෙම චුට්ටක් අර අපේ හැපි පාත් එක හොයන ගමන් අපි දැනගෙන මෙයා සතුටු වෙන්නේ මෙහෙම, මෙයා මෙහෙම කෙනෙක් කියලා ඒ අයටත් තමන්ගේ නිදහසේ තමන්ගේ සතුට විඳ ගන්න ඉඩ දෙන ගමන් ඒ දේවලුත් දැනගෙන
ඉඳලා හිටලා ෆ්ලෙක්සිබල් වෙලා කතා බහ කරලා අනිත් අයටත් අහුම්කන් දීලා හැමෝම කැමති එක දෙයක් එකතු වෙලා පොඩ්ඩක් තමන්ගේ පොඩි දෙයක් හරි කැප කරලා පොඩ්ඩක් ඇඩ්ජස්ට් වෙලා සතුටු වෙන්න පුළුවන් නම් ඒක හරිම ලස්සන දෙයක්. හැබැයි ඔයා දන්නවද තව දෙයක් තියෙනවා. අපි හිතමුකෝ අපේ ළඟම කෙනෙක් මොන හරි නරක දෙයකට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒක තමයි යා සතුටු වෙන්න ඕන මාර්ගය කියලා හිතාගෙන. අන්න ඒ වෙලාවට අපිට පුළුවන් ඒ කෙනාට බනින්නේ කරන්නේ නැතුව පොඩ්ඩක් හොඳින් කතා බහ කරලා ඇත්ත දේවල් තේරුම් කරලා දෙන්න. මේ කරන දේ වැරදි කියන එක ඇත්තට මේක වැරද්දක් නෑ. හැබැයි අපි කතා කරේ අද ඒ දේවල් ගැන නෙමෙයි. එකිනෙකා සතුටු වෙන විදිහ එක එක විදිහයි. එක්කෙනෙක් උයන්න කැමති, එක්කෙනෙක් ගාර්ඩනින් කරන්න කැමති, එක්කෙනෙක් පොත් කියවන්න කැමති, එක්කෙනෙක් ඩාන්ස් කරන්න කැමති, එක්කෙනෙක් මූවිස් බලන්න කැමති, එක්කෙනෙක් ට්‍රැවල් කරන්න කැමති. හැබැයි එක්කෙනෙක් එයාගේ කරියර් පාත් එක වෙනුවෙන් ඕනවටත් වඩා වැඩ කරන්න කැමති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි හැමෝටම රෙස්පෙක්ට් කරන්න ඕනේ ඒගොල්ලන් කැමති විදිහට ජීවත් වෙන්න. ඒ අතරම අපි කැමති විදිහට ජීවත් වෙන ගමන් එකට ජීවත් වෙනකොට අනිත් අයගේ සතුට වෙනුවෙනුත් පොඩි කැපකිරීම් කරන්න වෙයි. ඉතින් අපි හැමෝම සතුටින් ඉමු. කාටවත් කරදරයක් වෙන්නේ නැති විදිහට. එහෙනම් ආයෙත් තවත් වීඩියෝ එකක් අරගෙන මම ඉක්මනටම එන්නම්. බයි.